කොහොමද ඉතින් ඔයාලට ඔන්න ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත මම අදත් ඩේ ව්ලොග් එකක් රෙකෝඩ් කරනවා. පුළුවන් විදිහට අද පුතත් ගෙදර යාට මේ සතියේම නර්සරි නැහැ. ඉතින් ඒ නිසා අපි බලමු අද දවස කොහොමද අපි දෙන්නගේ ගෙවෙන්නේ කියලා. මහා ලොකු වැඩක් නැහැ. පොඩි පොඩි දේවල් එක්ක එන්න අපේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා බලමු එහෙනම්. ඇයි පුතාද ඉස්කෝලේ නැත්තේ? මොන්ඩිසෝරි නැත්තේ ඇයි? මම දැන් දවස පටන් ගන්නෙ අනිවාර්යෙන් මේ විදිහට බුදුන් වැඳලාමයි. ඇයි අද නර්සරි ගියේ නැත්තේ? නෑ. ඇයි ගියේ නැත්තේ? නෑ. මොකද්ද යන්නේ නැති වෙන්න හේතුව? චීට් එක දාන්න තිබ්බනේ. හා. චීට් එක දාන්න කියලා. හා. බලන්න කියලා කාරේ. එහෙමද? දැන් අද කවුද ඔයාගේ එන්නේ? අප්පච්චි. අද අප්පච්චි නේද? අප්පච්චි ආපහම කොහෙද යන්නේ? නුවර. නුවර? ඔව්. නුවර නම් යන්නේ. අනේ නුවර යන්. හා අපි යන්කෝ කොහේ හරි ඈ? අප්පච්චි ආපහම. ඔව්. බයි. කොඩක් දුර යන්න වෙනවා. ඔව් යන්න. බස් එකේ යන්න වෙන්නේ. බස් එකේ යන්න වෙනවා. බස් එකේ. එහෙනම් වෙල්කම් බෑක් ටු මයි YouTube channel කියන්නේ. අම්මගේ වෙන කාටවත් නොකරුවා මගේ අම්මගේ වෙන කාටවත් නොකරුවා ලේ ටික කිරි වුණාම ආදර වැඩි වුණාම දෙතනින් පිටාරය ගලයි ඒ ණය මට ගෙවන්න බෑ මුළු ආත්මයම මේ දවස් ටිකේ අපේ ගෙදර පොඩි වැඩක් තියෙනවා. අම්මලාට තියෙනවා පොඩි බුලත් කොටුවක්. ඉතින් ඒකේ බුලත් අල්ලලා බුලත් ටික බැඳලා දැන් යවන්න තමයි මේ ලෑස්ති කරන්නේ. ඉතින් හරි ලස්සන වටපිටාවක් තමයි අද තියෙන්නේ. ගොඩක් අවුවත් නැහැ. මේ දවස් ටිකේ මම වැස්සනේ ඉතින් දැන් ටිකක් ආයෙම පායනවා. ඉතින් ওই විදිහට තමයි අද උදේට කන්නේ මඤ්ඤොක්කා එක්ක කොච්චි සම්බෝල හදලා අනේ කොහෙද නගින්නේ? පිස්සුද? නෑ පාත් කරන්නේ ලස්සන. මම බලනවා හොඳට වීඩියෝ කරලා කියලා. ඕක කැරණුවොත් එහෙම දැන් බුලත් තරන් යන්න වෙන්නේ නැහැ. අම්මලත් ඉස්සරහ වැඩ නිසා මම ඔක්කොටම කන්න හොඳ කොච්චි සම්බෝලයක් හදා ගන්නවා මඤ්ඤොක්ක එක කන්න. ඉතින් මම ගොඩාක් දැන් මැටි භාජන තමයි පාවිච්චි කරන්නේ. මේවා එච්චර මිල ගණන් වැඩිත් නැහැ. ඉතින් මම කොච්චි සම්බෝලේ හදාගෙන ඉක්මනට එන්නම්කෝ. ඉතින් මේ තියෙන ලස්සනට මෙටි බැඳලා හදපු ලස්සන බුලත් අට්ටුවක්. ඉතින් ඔක්කොම වැඩ ටික ඉවරයි. මන්නන්නේ මේ ගොඩක් මහන්සුනේ අම්මයි අප්පච්චි. ඉතින් ඔය විදිහට මඤ්ඤොක්කයි සම්බෝලයි හදාගත්ත උදේට කන්න. නෑ සැර නෑ. කන්න රසයි. රසයි. නෑ රසයි. මේ දවස් ටිකෙන් මට ඔයාලට මේ ස්කින් කෙයා, හෙයාර් කෙයා වගේ දේවල් ගැන කිසිම දෙයක් ෂෙයා කරගන්න උනේ නැහැ. ඇත්තටම මේ දේවල් මම කළෙත් ගොඩක් අඩුවෙන්. මම කොන්නේ කට් කරලා තියෙන. ඇත්තටම මට ඒ වෙනුවෙන් මම ට්‍රීට්මන්ට් කරගන්න හම්බුනේ මං චුට්ටක් හිම්බිරිසාව වගේ හැදිලා ආසනීපුණු නිසා. ඉතින් අද හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් දාගෙන හොඳට නාගෙන කොන්නේට හොඳ නිදහසක් දෙන්න තමයි මම මේ හදන්නේ. ඔයිල් විතරයි අද ඇප්ලයි කරන්නේ. ඔයිල් කියන්නේ මම ගෙදරදී හදාගත්ත පොල් තෙල්. ඊට අමතරව මම ඊ විටමින් කරල් දෙකක් ගාලා මේ විදිහට විනාඩි ඔයාලට මේක අඩුවෙන් පෙවුනට මම විනාඩි 10ක් විතර හිමීට මසාජ් කරා. මොකද මගේ ඔළුව චුට්ටක් රෙදෙනවා. ඒ නිසා වැඩිපුර වෙලාවක් මම මසාජ් කරා. ඉතින් ඔයාලා දන්නවනේ මම මේ දේවල් කලින් ෂෙයා කරගෙන තියෙනවා.
ඔයාගේ කොණ්ඩේ කොහොමත් හොඳට වවා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම හොඳ ඔයිල් සත්කාරයක් ඔයාගේ කොණ්ඩේට ලබා දෙන්නම ඕනේ. ඊට පස්සේ තමයි ඔයා ඊළඟ පියවරවල් ඔයාගේ කොණ්ඩ වෙනුවෙන් කරන්න ඕනේ. ඉතින් මම හොඳට ඔලුව පීරගෙන ඒ විටමින් කරල් දෙකකුත් ගාලා හොඳට ස්කැල්ප් එක මසාජ් කරගෙන මේ විදිහට ටිකක් කොණ්ඩෙට කරලා බැඳගෙන පැයකමාරක් විතර ඉන්නවා. මොකද තව මට ගෙදර වැඩ ටිකක් තියෙනවා. අතුපතු ගාන වැඩ ටික. ඒ ටිකත් කරගෙන හොඳ වොෂ් එකක් දාගන්න ඕන. ගොඩක් වෙලාවට මට ගෙදර අඩුපාඩු වෙන බඩු හස්බන්ඩ්ගේ අම්මා නිතරම වගේ ගෙනත් දෙනවා. ඉතින් ඒ නිසා තමයි මට grocery shopping vlogs ගේන්න විදිහක් නැත්තේ. ඉතින් අදත් මෙතන මට ඕන කරන පොඩි දේවල් ටිකක් ගෙනත් දෙනවා. මේ විදිහට නිතරම ගෙනත් දෙනවා. ඉතින් ඒ නිසා අර එකපාර බඩු ගන්න ක්‍රමයක් මං ගාව නැහැ. මම ගන්න වෙලාවලුත් තියෙනවා. ඒත් ඉතින් මෙහෙම ගණනවා. සීනි එක දාන්න ගිහින් හැලුණා. ඉතින් ඒ නිසා තමයි මට ඔයාලට grocery shopping vlogs ගේන්න විදිහක් නැත්තේ. ඉතින් එයා අනිවාර්යෙන් සතියකට සැරයක් මේ විදිහට මට ඕන කරන බඩු ගෙනත් දෙනවා. ඉතින් ඔයාලටයි අපිටයි දෙගොල්ලන්ට. ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාවට මම එළියට ගිහින් බඩු ගෙදරට ගේනවා අඩුයි. ඉතින් ඒ නිසා තමයි අර මට එක දවසක් කමෙන්ට් එකක් ඇවිල්ලා තිබුණා grocery shopping vlog එකක් අරන් එන්න කියලා. ඒ නිසා තමයි ඉතින් ගේන්න බැරි වෙන්නේ. දැන් නාන්න ඕන. ගෙදරත් අතු ගෑ වැඩ ඔක්කොම ඉවරයි. අද හස්බන්ඩ් එනවා. ඉතින් එයාට හවසට කෑම ලෑස්ති කරන්න ඕනේ රැට කන්න. එයා එනකොට ටිකක් රෑ වෙනවා. ඉතින් නාලා තව පොඩි වැඩක් කරන්න තියෙනවා. අපේ දෙන්නගේ වතුර එක ඉවර වුණා. ඉතින් දැන් මේ බොන්න වතුර එකක් ගේන්න යන්න හදන්නේ. මෙයාත් එනවා ඉතින්. මෙයා අද මූණේ කහ ගාලා. හරිද? අමු කහ ගාලා මේ මූණේ ලස්සට වෙන්න ඕනේ කියලා. මෙයාගේ මූණ චුට්ටක් කහ පාටලා නේ. yellow color වෙලා නේ මෙයාගේ මූණ. පාට වෙනවා ඉතින්. ඒ මොකක්ද වෙනවා? ඒ මොකක්ද? දැන් ජරාව ගා ගන්න එපාද? ඔව් ජරාව නම් ගා ගන්න එපා. අයියේ. එහෙනම් ජරාව ගා ගන්න. ඉඳ ගන්න. සීට කියනවා නියුටව වෙහුණාම අපේ කපන්න කිව්වා. මොකක්ද ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ? නෝස්. එහෙනම් අත් වලට කියන්නේ හා hand. හා අය ඉංග්‍රීසියට මම දන්නේ. නියපොතු වලට අයියේ මට කියලා දුන්නේ. නියපොතු වලට කියන්න කියලා. hand. නැහැ. එන nails nails කට් කරන්න කිව්වා අම්මට. කීව නේද? nails. bye කියන්න. bye. 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 මොනවද eat කරන්නේ? මොනවද eat කරන්නේ? බතල්. notes එකෙත් කෑවිලා. bye කියන්න. bye. ආයෙත් එන්නම් කියනවා. ආයෙත් එන්නම්. මෙතනින් එහාට මම vlog එක shoot කරන්නේ නැහැ. එන් කරනවා. ඉතින් දැන් මම යන්න ලෑස්ති වෙන්නේ. පුතාට පුංචි කෑමක් හදලා දුන්නා. එයා ඒක කනවා, ටීවී බලනවා. දැන් මම රැට කෑම ලෑස්ති කරන්න ඕන. ඉතින් ওই විදිහට තමයි මගේ දවස ගෙවුනේ. මීට වඩා තව වැඩ ගොඩාක් ඉතින් දවස් ඇතුළතදී කරනවා පොඩි දේවල්, ලොකු දේවල් නන් නෙමෙයි. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලා බලන්න අනිවාර්යයෙන්ම ඉක්මනින් එනකම්. ඔයාලා සතුටින් පරිස්සමෙන් ලස්සනට ඉන්න ගිහින් එන්නම්.